ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ. අද අපි හදන්න යන්නේ පායාසම්. ගොඩ කාලයකට පස්සේ අද මේ පොයේ දවසේ මට හදන්න හිතුණා මේක රසවත් බීමක්. අපි බලමු මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අපට අවශ්‍ය වෙනවා මුං ඇට. මම මේ මුං ඇට බෙදලා පියලි කරගෙන තියෙන්නේ. ග්‍රෑම් 100ක් පමණ තියෙනවා. ඊට පස්සේ සව් සෝදාගෙන තියෙනවා. සෝදාගෙන විසිතු කරගෙන තියෙනවා. ඒ ග්‍රෑම් 100ක් තියෙනවා. ඊට පස්සේ ලුණු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. වියලි මිදි. ඊට පස්සේ කජු මම කැබලි වලට කඩාගෙන තියෙනවා. ඊට පස්සේ කිතුල් හකුරු ග්‍රෑම් 100ක් පමණ අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සීනි රසායන සීනි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මිටි කිරි කෝප්ප 2ක් පමණ, දී කිරි කෝප්ප 2ක් පමණ. අපි බලමු දැන් කොහොමද සාදාගන්නේ කියලා. හරි යාළුවනේ, අපි මේ වගේ භාජනයක් ලිපේ තබා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක එකතු කර ගන්නවා මේ හකුරු ටික. මේ ආකාරයට දැන් හකුරු ටික දීවිගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට අපි දී කිරි එකතු කර ගන්නවා. මගේ ලස්සන පාටක් එනවා යන්නේ. ඉතින් ලකුණු එකතු කරලා හරි යාළුවනේ, දැන් මම මේ මුං ඇට ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ එතන කලවම් කර ගන්නවා. දැන් සව් ටික එකතු කර ගන්නවා. ස්වල්පයක් එකතු කර ගන්නවා. මේ ආකාරයට මුං ඇට ටික තැම්බීගෙන ලාව තමයි අපි දැන් මෙයට රට කජු බෙදගත්ත කජු පස්සේ උතරම් බලන්න එකතු කර ගන්නවා. විනාඩි 5ක් විතර තියාගත්තාම බුබුලු නගිනවා. මේ ආකාරයට මේ විනාඩි 2ක් වුණ තම්බා ගත්තට පස්සේ මේ විදිහට තමයි එන්නේ. අපි දැන් තවත් දීකිරි ස්වල්පයක් එකතු කරගමු. හරි යාළුවනේ, මේ ආකාරයට තමයි තියෙන්නේ. අපිට මේ හකුරු දැම්මේ ඉඳලා සීනි අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම සීනි ස්වල්පයක් එකතු කර ගන්නවා. මොකද මේ රස මට මදි වගේ දැනෙනවා. ඒ වල රසායන එකතු කර ගන්න. යල්ලම හොඳින් තැම්බිලා තියෙනවා. ඉතින් මේකට මිටි කිරි කෝප්ප 2 එකතු කර ගන්නවා. කවලම් කර ගන්න ඕන. අපි බොදුරට පායසම් හදලා අවසానයි. දැන් තියෙන්නේ අපිට මේක රස බලන්න. හරි යාළුවනේ, මම දැන් පායසම් හදලා අවසానයි. අපි බලමු මේ කොහොමද දැන් පිළිගන්නවන්නේ කියලා. පානයක්
ලයික් කරන්න, කමෙන්ට් කරන්න. thank you යාළුවනේ. Yeah.